හිතාගන්න මුළු රටම ලොක්ඩවුන් වෙලා ගෙදරටම හිර වෙලා ඉන්න වෙලාවක ඔයාට දැනගන්න ලැබෙනවා ඔයා ගැප් ගැන කියලා. හැබැයි ඒ දරුවගේ තාත්තා කවුද කියලා ඔයාවත් දන්නේ නැත්තම්? ඔව් යාළුවනේ. අද මම ඔයාලට අරගෙන ආවේ 2026 වසරේ නිකුත් වුණු ලොක්ඩවුන් කියන සුපිරිම දෙමළ සෝෂියල් ත්‍රිලර් ෆිල්ම් එකේ සම්පූර්ණ කතාවයි. කතාව ඇතුළට යන්න කලින් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. කතාව පටන් ගන්නේ 2020 ජනවාරි මාසේ. අපේ කතාවේ ප්‍රධාන චරිතය තමයි අනීතා. එයා ජීවත් වෙන්නේ නීති රීති උපරිමයට තියෙන ගොඩක් සැර දෙමව්පියන් ඉන්න පවුලක. දවසක් අනීතාගේ තාත්තා වැඩ කරන තැන බොස්ගේ දුව කොල්ලෙක් එක්ක පැනලා ගිහින් පොලිසිය පැමිණිල්ලක් දානවා. මේක අහන අනීතාගේ තාත්තා කියන්නේ තමන්ගේ දුව එහෙම දෙයක් කළොත් ඒ ලැජ්ජාවට තමන් වහ බීලා මැරෙනවා කියලයි. මේකෙන්ම ඔයාලට හිතා ගන්න පුරුවන් අනීතාගේ පවුලේ තත්ත්වය කොහොමද කියලා. කොහොම හරි අනීතා දවල් කාලේ විතරක් කරන්න පුරුවන් රස්සාවක් හෙව්වා. මේකට උදව් කරන්නේ එයාගේ කැම්පස් යාළුවා මීරා. දවසක් මීරා අනීතාව පාටි එකකට එක්කන් යනවා. එතනදී ප්‍රදීප් කියන කෙනාව අඳුන්වලා දීලා අනීතට රස්සාවක් සෙට් කරනවා. ජීවිතේට මත්පැන් බීලා නැති අනීතට මේ පාටි එකේදී යාළුවන්ගේ බලකිරීම නිසා ගොඩක් බොන්න සිද්ධ වෙනවා. වැඩි වෙලා යන්න කලින් අනීතා සිහි නැතිව ඇදගෙන වැටෙනවා. මීරායි ප්‍රදීපුයි එකතු වෙලා අනීතාව කාමරයකට දාලා දොරත් බාගෙට වහලා යන්න යනවා. පහුවදා උදේ අනීතා සිහිය ඇවිත් ගෙදර එනවා. මාස 2ක් ගත වෙනවා. කොරෝනා වසංගතේ ටික ටික පැතිරෙන්න පටන් ගන්න කාලේ. අනීතාට නිතරව වමනේ යන්න මහන්සියක් දෙනෙන්න පටන් ගන්නවා. ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න ගියාම කියන රෝග ලක්ෂණ එක්ක අනීතා ගෙදරදීම ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් කරලා බලනවා. එතකොට තමයි ඇය දැනගන්නේ ඇය ගැප් ගෙන කියලා. එදා පාටි එකේ සිහිය නැති වුණ වෙලාවේ කවුරු හරි Tamanට මේ අපරාධය කරලා කියලා ඇයට තේරෙනවා. තාත්තගේ හැටි දන්න නිසා බයටම ඇය මේක කියන්නේ එයාගේ හොඳම යාළුවා ස්වප්නට විතරයි. දැන් මේ දෙන්නගේ එකම අරමුණ මේ දරුවා නැති කරගන්න එක. ඩොක්ටර්ස්ලා කීප දෙනෙක්ම මේක ප්‍රතික්ෂේප කළාට පස්සේ ෆාමසි එකක කොල්ලෙක් කරහා ඩොක්ටර් රවිචන්ද්‍රන්ව සෙට් වෙනවා. එයා රුපියල් 30000ක් ඉල්ලනවා. අනීතා තමන්ගේ සල්ලි, ආච්චිගේ සල්ලි ඔක්කොම එකතු කරලා 20000ක ඇඩ්වාන්ස් එකක් දෙනවා. හැබැයි හරියට මේ වෙලාවේ මුළු ප්‍රාන්තයේම දවස් 21කට ලොක්ඩවුන් කරනවා. අනීතා ගෙදරට හිර වෙනවා. අන්තර්ජාලයෙන් බලලා අන්නාසි කරනවා, එක්සර්සයිස් කරනවා. හැබැයි කිසිම දෙයක් හරියන්නේ නැහැ. ලොක්ඩවුන් ඉවර වුණාම අර ඩොක්ටර්ව හොයන් ගියාම දැනගන්නවා එයාට කොවිඩ් හැදිලා නිරෝධායනයට අරන් ගිහින් කියලා. එතන හිටපු ඩොක්ටර්ගේ ගෝලෙක් මේ කෙල්ලෝ දෙන්නගෙන් තවත් රුපියල් 10000ක් අරන් බෙහෙත් ගේන්නම් කියලා පැනලා යනවා. දැන් අනීතාට කිසිම විසඳුමක් නැහැ. බඩේ ඉන්න දරුවත් මාසෙන් මාසෙට ලොකු වෙනවා. අසරණකමේ උපරිමයටම යන අනීතා තමන්ගේ කාමරේ ෆෑන් එකේ එල්ලිලා මැරෙන්න හදනවා. හැබැයි වෙලාවට එයාගේ නංගී පවුලේ අයයි ඇවිත් එයාව බේර ගන්නවා. මේ අතරේ ස්වප්නට ආරංචි වෙනවා අර ඩොක්ටර් රවිචන්ද්‍රන් කොරෝනා හැදිලා මැරුණා කියලා. දැන් අනීතට මාස 4මාරයි. ආයෙ අර ෆාමසියේ කොල්ල හරහා වෙන කෙනෙක්ව සම්බන්ධ කරගන්නවා. ඒ කවුද බැන්නවද? අවුරුදු 3ක් තිස්සේ අනීතට ආදරය කරපු අනීතගේ පස්සෙන් ආපු සුරේෂ් කියන කොල්ලා. ස්වප්න මූණ වහගෙන ගිහින් සුරේෂ් එක්ක කතා කරලා රුපියල් 50000කට වැඩේ කරගන්න කතා කරගන්නවා. සල්ලි හොයාගන්න කිසිම විදිහක් නැති නිසා අනීතා තමන්ගේ අම්මගේ රත්තරන් වලල්ලක් හොරකම් කරලා විකුණනවා. ඕන් සුරේෂ් ලෑස්ති කරපු ඩොක්ටර් ගාවට යනවා. හැබැයි එයා ඇත්තම ඩොක්ටර් කෙනෙක් නෙමෙයි. එයා ස්කෑන් කරලා බලලා කියනවා දැන් මාස 5මාරක් වෙන නිසා මේක අවදානම් ඒ නිසා ලක්ෂයක් ඕනි කියලා. හැබැයි අනීතා ගාව තියෙන්නේ 50000යි. අය අඬාගෙන ඒ හොර ඩොක්ටර්ගේ කකුල් දෙක මුල වැඳ වැටිලා මේක කොහොම හරි කරලා දෙන්න කියලා අයදිනවා. කොහොම හරි ඩොක්ටර් කැමති වෙනවා. දැඩි වේදනාවක් මැද්දේ අමාරුවෙන් ඒ ගබ්සාව සිදු කරනවා. වැඩේ ඉවර වෙලා අනීතයි ස්වප්නයි එතනින් පිට වෙලා එනවා. හැබැයි පාරායිනේ වාඩි වෙලා අඬන අනීතා ස්වප්නට හිතා ගන්නවත් බැරි බිහිසුණු ඇත්තක් කියනවා. ඒ තමයි අර අඩුවෙන් දුන්න සල්ලි වෙනුවට ඒ හොර ඩොක්ටර් අනීතගෙන් ලිංගික අල්ලසක් ගත්තා කියන එක. මේක අහපු ස්වප්නට පුදුම කේන්තියක් එන්නේ.
එයා අර හොර ડોක්ටර්ට පාඩමක් උගන්වන්න ආපහු හැරිලා යනවා. හරියට මේ විලාවේ අනීතගේ ෆෝන් එකට කෝල් එකක් එනවා. ඒ එයාගේ තාත්තගෙන්. ඒ කියන්නේ ගෙදර නැටිවුණු වලල්ලගෙන එයාලා දැනගෙන. ප්‍රශ්න ගොඩකට මැදි වෙලා හිටපු අනීතා එක ප්‍රශ්නයක් විතරක් විසඳගෙන ඊළඟට මොකද කරන්න කියලා හිතාගන්න බැරුව ඉද්දි තමයි චිත්‍රපටය අවසන් වෙන්නේ. යාළුවනේ මේ චිත්‍රපටියෙන් අපිට ලොකු සමාජ පණිවිඩයක් දෙනවා. තරුණ පරපුර තමන්ගේ ජීවිත ගන්න සමහර තීරණ ගැන සමාජයේ ඉන්න වෘකයන් ගැන කොයිතරම් පරිස්සම් වෙන්න ඕනිද කියලා මේකෙන් පෙන්නලා දෙනවා. එදා ඒ පාටියකේදී අනීතා සිහි නැති වෙනකන් නොබිව්වනම් මේ කිසි දෙයක් වෙන්නේ නැහැ නේද? ඉතින් මේ කතාව ගැන ඔයාලගේ අදහස මොකද්ද? පල්ලෙහායින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ තවත් සුපිරිම ෆිල්ම් රිවිව් එකකින් හම්බ වෙමු. පරිස්සමින් ඉන්න.